පෘථුවියේ හදවත ලෙස බොහෝ විට හඳුන්වනු ලබන ඇමේසන් වැසි වනාන්තරය ලොව විශාලතම නිවර්තන වැසි වනාන්තරය වෙන අතර එය වර්ග සැතපුම් මිලියන 2.1කට වඩා ආවරණය කරයි. ඒ දකුණු ඇමරිකාවේ රටවල් 9ක් පුරා විහිදේ. බ්‍රසීලය, පේරු, කොලොම්බියාව, වෙනිසියුලාව, ඉක්වදෝරය, බොලිවියාව, ගයනාව, සුරිනාම් සහ ප්‍රංශ ගයනාව වනාන්තරයෙන් ආසන්න වශයෙන් 160ක් බ්‍රසීලයේ පිහිටා ඇත. ජෛව විවිධත්වය සහ පරිසර පද්ධතිය ගත්තොත් ඇමේසන් වනාන්තරය පෘථිවියේ දන්නා සියලුම විශේෂ වලින් 10%ක් පමණ වාසය කරන අතර එය ගෝලීය වශයෙන් වඩාත්ම ජෛව විවිධත්ව කලාප වලින් එකක් බවට පත් කරයි. එහි ආසන්න වශයෙන් ශාක විශේෂ 40000, කුමි විශේෂ මිලියන 2.5ක්, පක්ෂී විශේෂ 1300කට වඩා, ක්ෂීරපායි විශේෂ 427ක්, උරග විශේෂ 378ක් සහ උභයජීවී විශේෂ 428ක් ඇත. කැපී පෙනෙන වනජීවීන් අතර ජගුවර්, ඇනකොන්ඩා, අලසයන්, කැපිබරා, විෂඩාර්, ගෙම්බන් සහ ඩූකර්න් ඇතුළත් වේ. වනාන්තරයේ ඝන වියන මගින් සූර්යාලෝකයෙන් 100%කටත් වඩා අඩු ප්‍රමාණයක් වනාන්තර තට්ටුවට ළඟා වීමට ඉඩ සලසයි. එය අද්විතීය හා සංකීර්ණ පරිසර පද්ධතියක් නිර්මාණය කරයි. පාරිසරික වැදගත්කම. ඇමේසන් වනාන්තරය පෘථිවියේ දේශගුණය නියාමනය කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. එහි ගස්වල පමණ ටොන් බිලියන 48ක් දක්වා කාබන් ඩයොක්සයිඩ් විශාල ප්‍රමාණයක් ගබඩා කිරීමෙනි. එය ගෝලීය කාලගුණික රටාවන්ටද බලපෑම් කරන අතර එහි පුළුල් ගංගා පද්ධති හරහා ලෝකයේ මිරිදිය ජලයෙන් 4/1 පමණ අඩංගු වේ. තර්ජන සහ සංරක්ෂණය. එහි පාරිසරික වැදගත්කම තිබියදී ඇමේසන් වනාන්තරයේ වන විනාශය, නීති විරෝධී පතල් කැඩීම් සහ දේශගුණික විපර්යාස හේතුවෙන් සැලකිය යුතු තර්ජනවලට මුහුණ දෙයි. බ්‍රසීලයට එහි වැසි වනාන්තරයෙන් 20%ක් පමණ අහිමි වී ඇති අතර එය හරිතාගාර වායු විමෝචනයට සහ ජෛව විවිධත්වය අහිමි වීමට දායක වේ. තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ මෙම වැදගත්කම් පරිසර පද්ධතියට ආරක්ෂා කිරීම අරමුණු කරගත් ආදිවාසී ප්‍රජාවන්, රජයන් සහ ජාත්‍යන්තර සංවිධාන සම්බන්ධ කරගනිමින් සංරක්ෂණ කටයුතු සිදුවෙමින් පවතී. ඉතින් දිනපතා මෙවැනි වීඩියෝ නැරඹීමට අපගේ channel subscribe කරන්න. ඔයාගේ අදහස් පහලින් comment කරන්න. වීඩියෝ එකට like එකක් දාලා ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු.